හැමෝටම දිල්ලි ප්ලාන්ට් නර්සරි අදත් පිළිගන්න ඔයාලව සාදරයෙන් මගේ channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශාක අතු කැබැල්ලක් පහසෙන් මුල් අද්දවා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි බලමු මොකක්ද ඒ ක්‍රමය කියලා. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ ඔයාලට මෙන්න මේ වගේ මේකේ ප්‍රධාන මාධ්‍ය තමයි වැලි සහ ජලය තමයි මම අද පාවිච්චි කරන්නේ මේ ක්‍රමයට. ඉතින් අපි දන්නවා අපි මල්ලත්තක් එහෙම අරගෙන ආවට පස්සේ අපි ප්‍රොපගේටරයක් තුල එහෙම නැත්නම් සාමාන්‍ය බඳුනක පොලිතින් බෑග් එක ඒ වගේ එහෙම නැත්නම් පසේ අපි හිටවනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ අතු මෙරිලා යන එක අපිට ගැටලුවක්. ඉතින් ඒ ගැටලුවට සාර්ථක විසඳුමක් තමයි අද මම ඔයාලට මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාලට මේ වගේ අවශ්‍ය ඕනම බඳුනක් භාවිතා කරන්න පුළුවන්. සිදුරු නැති. මොකද අපි මේකට ජලය දාලා තියන්න ඕනේ. ඒ නිසා සිදුරු නැති බඳුනක් මේකට තෝරගන්න. ඉතින් මම මේ කප් එක තමයි ඒ සඳහා තෝරගෙන තියෙන්නේ. ඒක ගොඩක් පහසුයි අපිට භාවිතා කරන්න. ඉතින් ඊට පස්සේ තව දෙයක් තමයි මේ ජලය අපි මේක නිතරම දාලා තියෙන නිසා මේකේ මඳුරු බෝ වෙන්න බලනවා. ඉතින් ඒ හින්දා ඒක පාලනය කරගන්න ඔයාලට පුළුවන් මේ විදිහට මේ කප් එක උඩින් ආවරණ සෙලෝ ටේප් එකකින් ආවරණය කරගන්න අපි අත් රඳවන්න ඉඩ තියලා. ඉතින් ඒ ක්‍රමයට මధుරෝ බෝ වෙන එකත් ඔයාලට පාලනය කරගන්න පුළුවන්. අපි දැන් යමු ක්‍රමේ කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් මේ විදිහට මම වැලි මේකට තෝරගෙන තිනවා. වැලි ඔයාලට ගද්දි ඉදිකිරීම කටයුතු සඳහා ගේන වැලි, එහෙම නැත්නම් ගංගා වැලි, එහෙම නැත්නම් ඔයාලගේ මිදුලේ ගෙවත්තේ එකතු වෙලා තියෙන වැස්සත් එක්ක ඒ වගේ වැලි වුණත් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙතනදී වැලි මාධ්‍ය අපි තෝරගන්නේ වැලි වල තියෙන මේ මිනිරන් වගේ දේවල් නිසා ශාක මුල් ඇද්දවීමට යාලා අපිට ඒකෙන් උපකාරී වෙනවා. ඉතින් අපි බලමු දැන් අපි තෝරගන්න අතු මේ විදිහට තෝරගත්තට පස්සේ අපි තියුණු කැපුමක් යොදලා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම වැඩිපුර තියෙන පාත්‍ර අපි මේ විදිහට ඉවත් කරගන්න ඕනේ. දළු කොටස් පොහොට්ටු තියෙනවා නම් ඒවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ විදිහට මේ ජලයේ යෙදු බඳුනට මේ ශාකත්ත දාන්න. ඉතින් මේ වගේ මම විවිධ වර්ග වලින් තෝරගෙන තියෙනවා අතු කැබලි. ඉතින් මෙයාලගේ මල් ඉවත් කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම දළු කොටස් අපි අයින් කරගෙන මේ විදිහට දා ගන්නවා. මේ බඳුනේ රඳව ගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලා අතු හිටවන්න ගන්න ඕන මත්තක් මේ විදිහට ඔයාලට උත්සාහ කරලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වර්ගෙත් ඔයාලා දන්නවා මේකේ අතු සිටව ගන්න ටිකක් අපහසුයි. ඉතින් ඒ වගේ අත්තක් තුනත් ඔයාලට මේ ක්‍රමයට පහසුවෙන් මුල් අද්දව ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි කරගන්න තියෙන්නේ. ඉතින් සති 3ක් වගේ යනකොට මෙයාලගේ මුල් ඇදීම ආරම්භ වීම පටන් ගන්නවා. ශාකයේ ස්වභාවයත් එක්ක ඒක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ගොඩක් සාර්ථකයි මේ ක්‍රමය. ඉතින් මේ විදිහට ඔයාලට පිච්ච ඔයාලා භාවිතා කරන අනිත් වදාතු ඒ වගේ ඔයාලා භාවිතා කරන ගොඩක් අතු මේ ක්‍රමයට හදා ගන්න පුළුවන්. ඉතින් මමත් එහෙම කලින් කරගත්තු එකකුත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ තියෙන ගැට පිච්ච අත්තක්. ඒ වගේ මේ තියෙන තව මල් වර්ග දෙකක් මම එකට තමයි මේ බඳුනේ දාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මුල් ඇදීම යාගේ කොහොමද පැහැදිලිව පේනවා අපිට. සති 3ක් වගේ යනකොට මෙයාලගේ මුල් ඇදීම ආරම්භ වෙනවා. මෙන්න මෙයාගේ අපි බලමුකෝ මුල් ඇදලා තියෙන්නේ කොහොමද කියලා. මෙන්න බලන්න. මුල් ඇදීම ආරම්භ වෙලා තමයි තියෙන්නේ. එයාට අවශ්‍ය ජලය අපි මේකට ලබා දීලා තියෙන නිසා නිතරම වතුර තියෙන නිසා එයාලට පහසුයි මුල් ඇදීම සිද්ධ වෙනවා. ශාකත්ත වේලෙන්නේ නෑ ඒකෙන්. ඉතින් මේක සෙවණ තියෙන ස්ථානික වල තියන්න තද හිරු එළිය වැටෙන්නේ නැති විදිහට. ඉතින් මෙයාගේ මුල් ඇදීම මේ ගොඩක් හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයාලට අත්දැක බලන්න පුළුවන් මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. එහෙම උත්සාහ කරලා බලන්න. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් මගේ WhatsApp අංකයට යොමු කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වුණාට ඔයාලට. හරි මං